sannivedana පදනම කියන මාතෘකාව යටතේ උසස් පෙළ විභාගයට රචනා ප්‍රශ්නයක් ගොඩනගෙන්න පුළුවන් කොටසක් තමයි අද අපි කතා කරන්න යන්නේ. sannivedana මූලිකාංග. මෙන්න මේ sannivedana මූලිකාංග කියන මාතෘකාව යටතේ උසස් පෙළ විභාගයට ඔයාලට මූලිකාංග 11ක් ඉගෙන ගන්න තියෙනවා. sannivedana මූලිකාංග කියන දේ ගැන හඳුනගන්න කලින් අපි බලමු sannivedana මූලිකාංග අධ්‍යයනය කිරීමේ වැදගත්කම මොකක්ද කියන දේ ගැන. ඉහළ ගුණයකින් යුතු sannivedanයක් සඳහා දායක වෙන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම sannivedanය කියන්නේ මොකක්ද කියන දේ තේරුම් ගන්න. ඒ වගේම sannivedanය සාර්ථකව ක්‍රියාත්මක කරන්න අපිට එදිනදා ජීවිතයේදී මේ sannivedana මූලිකාංග කියන දේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ළමයින් sannivedana ක්‍රියාවලියක අන්තර්ගතය හඳුනා ගැනීමටත් මෙන්න මේ sannivedana මූලිකාංග කියන දේ අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන විදියට දක්වන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ sannivedana මූලිකාංග 11. මම මුලින්ම ඔයාලට කිව්වනේ උසස් පෙළ විභාගයේදී අපිට sannivedana මූලිකාංග 11ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ sannivedana මූලිකාංග 11 තමයි sannivedakaya, grahakaya, ආකේතකරණය, විකේතකරණය, නාලිකාව, නැතිනම් මාධ්‍ය, සංදේශය, ප්‍රතිපෝෂණය, ഘോഷාව හෙවත් මාධ්‍ය, අධ්‍යක්ීම් පසුතලය, සන්දර්භය සහ බලපෑම කියන්නේ. අද අපි මේ වීඩියෝව තුළින් මෙන්න මේ sannivedana මූලිකාංග වලින් sannivedakaya, ග්‍රාහකයා, සංදේශය කියන මූලිකාංග තුන පිළිබඳව ඉගෙන ගමු. sannivedana මූලිකාංග කියන මාතෘකාව පටන් ගන්නකොටම මම ඔයාලට කිව්ව නේද මේ sannivedana මූලිකාංග කියන මාතෘකාව යටතේ අපිට උසස් පෙළ විභාගයේදී රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. අපි බලමු කොහොමද මේ රචනා ප්‍රශ්න හැදෙන්නේ කියලා. උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රේ sannivedana මූලිකාංග 4ක් නම් කරන්න. නැත්නම් sannivedana මූලිකාංග 4ක් නම් කර ඉන්න එකක් පැහැදිලි කරන්න. එහෙමත් නැත්නම් sannivedakaya, grahakaya, විකේතකරණය මෙන්න මේ වගේ මාතෘකාවක් දීලා මෙන්න මේ මූලිකාංගය පිළිබඳ විස්තර කරන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තමයි දුවේ පුතේ A-level විභාගයේදී ඔයාලට එන්නේ. ඒ විදිහට විභාගයට එන ඕනම ප්‍රශ්නයකට ඕනම ප්‍රශ්න ආකාරයකට මුහුණ දෙන්න නම් අපි මේ sannivedana මූලිකාංග කියන ඒවා වෙන වෙනම හඳුනගෙන තියෙන්න ඕන. එහෙනම් අපි මුලින්ම sannivedakaya කියන මාතෘකාව ගැන කතා කරමු. කවුද මේ sannivedakaya කියලා කියන්නේ? Taman එක්ක වගේම වෙනත් ප්‍රාර්ශවයක් එක්ක තොරතුරු, අදහස්, මත, ආකල්ප මෙන්න මේ වගේ දේවල් හුවමාරු කරගන්න තැනැත්ත තමයි sannivedakaya කියලා හඳුන්වන්නේ. අපෙන් විභාගයේදී ප්‍රශ්නයක් ඇහුවොත් sannivedakaya කියන්නේ කවුද කියලා හඳුන්වන්නේ කියලා. Taman සමග සහ තවත් පාර්ශවයක් සමග තොරතුරු, අදහස්, මත, ආකල්ප ආදී හුවමාරු කරගන්න ලබන තැනැත්තා sannivedakaya විදියට හඳුන්වන්න පුළුවන්. මෙතන කියලා තියෙනවා Taman සමග සහ තවත් පාර්ශවයක් සමග. පුතේ sannivedakaya කියන්නේ නිතරම වෙන කෙනෙක් එක්ක තොරතුරු හුවමාරු කරගන්න තැනැත්තාම නෙවෙයි. Taman එක්කත් sannivedanaye යෙදෙනවා. උදාහරණයක් විදියට O level ඉවර වෙලා ඔයාලා A level වලට මොන විෂයද කරන්න කියලා තීරණය කරනවා. එතකොට අවට සමාජයෙන් ගන්න උදාහරණ, Tamanගේ අයියලා අක්කලාගෙන් ගන්න උදාහරණ, දෙමව්පියන්ගෙන් ලැබෙන උපදෙස් මෙන්න මේ හැම දෙයක්ම Taman ලබාගෙන මම මොන විෂයද උසස් පෙළ විභාගයට කරන්නේ, මම මොන විෂයටද දක්ෂතාවයක් දක්වන්නේ කියන දේ ගැන හොඳින් අවබෝධයක් අරගෙන ඔයා දැන් A level වලට කරන විෂය මොකක්ද කියලා තෝරගෙන ඉවරයි. විෂය කාණ්ඩය මොකක්ද කියලා තෝරගෙන ඉවරයි. ඒක ඔයා ඔයත් එක්ක කරපු sannivedanayak.
එතකොට දුවේ පුතේ ඔයාලට තේරෙනව නේද? අනිත් අයත් එක්ක කරන sannivedanayak විතරක්ම නෙවෙයි. තමන් එක්ක කරන sannivedanaya තුලදී තමන් sannivedakaya විදියට හඳුන්වන්න පුළුවන්. එතකොට හැම sannivedana ක්‍රියාවලියකම ආරම්භය සනිටුහන් කරන පුද්ගලයා කවුද? sannivedakaya. සංදේශයක් ග්‍රාහකයාට ලබා දෙන්නේ කවුද? මේ සංදේශය ග්‍රාහකයා මෙන්න මේවා ගැන අපි ඉස්සරහදී සරලව කතා කරමු. පුතේ මම මෙන්න මේ ගැන ඔයාලට දල අවබෝධයක් දෙන්නම්. සංදේශයක් ග්‍රාහකගත කරන්න. ඒ කියන්නේ මොකක්ද? ඔන්න මට තව කෙනෙක්ට මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනේ. එතකොට මම ඒක මගේ හිතේ ඇඳෙන දේ වචන වලට හරවලා වෙනත් කෙනෙක්ට ඉදිරිපත් කරනවා. එතකොට අන්න ඒ මම දෙන පණිවිඩය ලබා ගන්න කෙනා කවුද? අන්න එයා තමයි ග්‍රාහකයා වෙන්නේ. කවුද මේ පණිවිඩය නිර්මාණය කළා ග්‍රාහකයාට ලබා දුන්නේ? මම sannivedakaya. ඒ අනුව අපිට තේරෙනව නේද sannivedana ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කරන්නේ කවුද කියලා? ඒ තමයි sannivedakaya. මේ sannivedakaya කියන්නේ නිතරම තනි පුද්ගලයෙක් විතරක් වෙන්නේ නැහැ. sannivedana ක්‍රියාවලියක් සිද්ධ වෙන අවස්ථාව ඇතුළතදී ඒ අවස්ථාවට අනුව කණ්ඩායමක් සංවිධානයක් ආයතනයක් වුණත් වෙන්න පුළුවන් මේ sannivedakaya කියන මූලිකාංගය. ඒ නිසා sannivedana ක්‍රියාවලිය ගැන සැලකිය යුතු මට්ටමක පාලනයක් කිරීමේ හැකියාව sannivedakaya සතුයි කියන දේ අපිට මෙන්න මේ කරුණ අධ්‍යයනය කරාම ඔප්පු වෙනවා.